අද මම ඔයාලට කියලා දෙන්නේ ග්‍රේඩ් ස්ටාෆ් ගැන. මේ ග්‍රේඩ් ස්ටාෆ් එකට සම්බන්ධයෙන් අහන්නේ ප්‍රශ්න කීපයක්. එතකොට ඒවට උත්තර මොනවාද? ඒ ප්‍රශ්න මොනවාද කියලා අපි දැනගන්න ඕනේ. හරි. ග්‍රේඩ් ස්ටාෆ් එක කියන්නේ ට්‍රෙබල් ක්ලෙෆ් එකයි බේස් ක්ලෙෆ් එකයි එකතු වෙලා හැදෙන මෙන්න මේ ස්ටාෆ් එකට තමයි. එතකොට මෙන්න මිඩල් C එක කොහොමත් මේ ස්ටාෆ් දෙක මැද්දනේ තියෙන්නේ. එතකොට අපි ගේට් ස්ටාෆ් එක අඳිද්දී ওই විදිහට තමයි පෙනෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන මිඩල් C එක තියෙන්නේ ට්‍රෙබල් ක්ලිප් එකෙන් පහළ මේ විදිහට. මේ ලෙජර් ලයින් එකත් එක්ක. මේ විදිහේ ලෙජර් ලයින් අපි කියනවා මේ විදිහේ ලයින්ස් ලෙජර් ලයින්ස් කියලා. එතකොට බේස් ක්ලිප් එකේ තියෙන්නේ ෆස්ට් ලෙජර් ලයින් එකේ above the staff එකේ. එතකොට ට්‍රෙබල් ක්ලිප් එකේ තියෙන ෆස්ට් ලෙජර් ලයින් එකේ below the staff එකේ. ඒක තමයි මිඩල් C. එතකොට මෙතන පෙන්නන්නේ ඒකම තමයි. මේ තියෙන ට්‍රෙබල් ක්ලිප් එකේ මිඩල් C එක මේ මෑන්ද බේස් ක්ලිප් එකේ මිඩල් C එක. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ ග්‍රේඩ් ස්ටාෆ් එකේ ඔක්කොම ලයින්ස් කීයක් තියෙනවද කියලා. ඔයාලා දන්නවා බේස් ක්ලිප් එකේ මේ ස්ටාෆ් එකේ ලයින්ස් 5ක් තියෙනවා. ට්‍රෙබල් ක්ලිප් එකේ ස්ටාෆ් එකේ ලයින්ස් 5ක් තියෙනවා. බේස් ක්ලිප් එකේ ස්ටාෆ් එකේ ස්පේසස් 4 ස්පේසස් ට්‍රෙබල් ක්ලිප් එකේ 4 ස්පේසස් තියෙනවා. එතකොට අපි හිතන මෙතනින් මේව ලයින් එකක් යනවා කියලා. හැබැයි අපි ලයින් එක අඳින්නේ නැහැ. ඒක අපි අඳින්නේ එක ලෙජර් ලයින් එකක් විදියට විතරයි. එතකොට ඒකත් ලයින් එකක්. අපි හින ඒකත් ලයින් එකක් විදියට ගන්න ඕනම්. ස්පේසස් තියෙනවා තව මෙතන ලයින් එකේ යද්දී මෙතන මේම ලයින් එක යද්දී ස්පේසස් තියෙනවා මෙතන ස්පේස් එකයි මෙතන ස්පේස් එක විදිහට ගන්නවා. ගන්න හරි මැද්දට එන්න ට්‍රෙබල් ක්ලිප් එක මිඩල් C එක යට මේකේ තියෙන මේ විදිහට. එතකොට දෙපැත්තේ මිඩල් C ලයින් එකට දෙපැත්තෙන් තියෙනවා තවත් ස්පේසස් දෙක. එතකොට අපි ගන්නවා එතන තියෙනවා 2 ස්පේසස් කියලා. එතකොට අපි කවුන්ට් කරමු ලයින්ස් කීයද ස්පේසස් කීයද කියලා. lines ඔක්කොම 5 plus 1 plus 5 11 spaces 4 plus 2 plus 4 10 lines තියෙනවා 11ක් spaces තියෙනවා 10ක්. ඔය ටික තමයි අපිට තියෙන ප්‍රශ්න මේ බේස් ස්ටාෆ් එක සම්බන්ධයෙන්. එතකොට ආයි මිඩල් C එක තියෙන ට්‍රෙබල් ක්ලිප් එකේ ස්ටාෆ් එකට උඩින්ද පළහැන්ද බේස් ක්ලිප් එකට උඩින්ද පළහැන්ද ඔය වගේ දේවල් අහනවා. ස්පේසස් කීයද ග්‍රේඩ් ස්ටාෆ් එකට ලයින්ස් කීයද කියලා අහනවා. ඒ විදිහට තමයි ග්‍රේඩ් ස්ටාෆ් එකෙන් ප්‍රශ්න හදන්නේ. ග්‍රේඩ් ස්ටාෆ් එක අනින්න කිව්වොත් අපිට මේ විදිහට ඇඳලා පෙන්නන්න වෙනවා. ස්ටාෆ් දෙකක් ඇඳලා ට්‍රිබල් ක්ලිප් බේස් ක්ලිප් double bar line clipping of the bars and middle C. මේක තමයි ග්‍රේඩ් ස්ටාෆ් එක කියන්නේ. 11 lines තියෙනවා 4 spaces තියෙනවා middle C තමයි middle එකට තියෙන grade stuff එක. Follow and visit our Facebook page 7 Notes.